හෙලෝ යාළුවනේ. ඉතින් කොහොමද ඔයගොල්ලන්ගේ සැප සනිපේම හොඳින් ඉන්නවද? ඉතින් මම තමයි ගේමින් සුද්දා. දැන් හුඟ කාලයකට පස්සේ තමයි වීඩියෝ එකක් ගේන්නේ. මේ දවස් ටිකේ මට වීඩියෝ ගේන්න බැරි වුණා. ඉතින් අද අපි ප්ලේ කරන්න යන්නේ ශ්‍රී ලංකා vs ඕස්ට්‍රේලියා මැච් එකක් ඕවර් දෙකේ. අද තියෙන්නේ ඩ්‍රයි පිච් එකක්. ඉතින් බලමු ටොස් එක මොකක් වගේ වෙයිද කියලා. ඕන්න ටොස් එක අපි හෙඩ් ඉල්ලමු. ඔව් හෙඩ්. බලමු මොකක් වෙයිද කියලා. ඔව් ඕස්ට්‍රේලියාව ටොස් එක දින්න ඒගොල්ලෝ ෆස්ට් බෝල් කරනවා. කියන්නේ අපිට බැට් කරන්න තමයි වෙන්නේ. කියන්නේ අපි හොඳ ලකුණු ටිකක් දාගත්තොත් හරි ඕවර් දෙකට ලකුණු 30ක් වගේ ලබා ගත්තොත් අපිට ඕස්ට්‍රේලියාවට හොඳ ගේමක් දෙන්න පුළුවන්. ඉතින් ශ්‍රී ලංකාවේ හොඳ බැට්ස්මන්ලා ටිකක් ඉන්නේ. බැලුවම දසුන්ලා කුසල් පෙරේරා වගේ ඕස්ට්‍රේලියාවේ සුපිරි සෙට් එකක් තමයි ඉන්නේ. ඉතින් දැන් ජාතික ගීය තමයි යන්නේ. ඉතින් බලමු මොකක් වේද කියලා. පැතුම් නිස්සංක කුසල් මෙන්ඩිස් අපි රැඩිකල් බැලන්ස්ඩ් විදියට ඕන් දැන් පිටින් ඉන්න අම්පයර්ස්ලා එහෙම ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩකයින් තාම උද්‍යෝගයෙන් තමයි අද නම් තරගෙට එන්නේ. බෙන්ඩ ශ්‍රී ලංකාවේ පොඩි සහ ලොකු පිටියට පැමිණෙනවා. නිස්සංකයි මෙන්ඩිස්, මිචෙල් ස්ටාක් හොඳ පන්දු යවන්නේ, left arm fast. ඉතින් යාළුවනේ ඒ ගමන් channel එක subscribe කරලා help එකකුත් දෙන්න. පැතුම් නිස්සංක. එහෙනම් යාළුවනේ ඔන්න දැන් යන්නේ අද දවසේ පළවෙනි පන්දුව මිචෙල් ස්ටාක්. බලමු මොකක් වේද කියලා. අන්න ෂොට් එක පටන් ගත්ත ගමන් 4යි. ඉතින් ඕක තමයි වෙන්න ඕනේ යාළුවනේ. රන්ස් අපිට බෝඩ් එකේ දාගන්න නම් ওই විදිහට හොඳට බැටිං තියෙන්න ඕනේ. එතකොට තමයි අපිට ඕස්ට්‍රේලියාව වගේ කණ්ඩායමක් පරාජය කරන්න පුළුවන් ලේසියෙන්. ඉතින් දැන් සෙකන්ඩ් බෝල් දෙවෙනි පන්දුව දාන්න යන්නේ මිචෙල් ස්ටාක්. බලමු මොකක් වේද කියලා. ඒකත් ඒ පැත්තටම ගහන්න වගේ යන්න ඕනේ. බලමු. ඔයියෝ ෂිට් අවුට් වුණානේ. කවන්නේ මොනවා කරන්නද ඉතින්. ගෙන වැරද්ද එතෙන්ට ඕනේ නැති ෂොට් එකක් තමයි ගෙහුවේ. මොකද කරන්නේ නිස්සංක 4. සාමාන්‍යයෙන් ගහන එක අවුට් වුණාම පොඩ්ඩක් අවුල් ටීම් එකේ. ඒක අවුට් වෙච්ච හැටි. ඒක තමයි සීන් එක. දැන් ඉන්නේ කමිඩු මෙන්ඩිස්. ඉතින් left arm right arm combination එකනේ අපිට ගහන්න පුළුවන් වෙයි හුඟක් කමිඩු මෙන්ඩිස් හරි. ඔව් කමිඩු මෙන්ඩිස්. ඔන්න පිටියට එනවා මැච් 15ක් ගහලා බෙස්ට් එක 41යි. සාමාන්‍ය කොල්ලට ස්ට්‍රයික් රේට් එක ඇති. ඒිට හොදට ලකුණු ටිකක් අපිට ගන්න පුළුවන් වෙයි. බලමු මිචෙල් ස්ටාක් 3 වෙනි පන්දුව තමයි දාන්න යන්නේ. බලමු මොකක් වේද කියලා. උඩින් අදින්නේ අවුට් වෙයිද? අයියෝ මොනවද කරන්නේ? ෂි මෙන්ඩිසුත් බින්දුවයි. ඒකත් ඉවර වුණා එහෙනම්. ඉතින් මේක එහෙනම් අවාසනාවන්ත ඉතින් ආපු ගමන් යන්න ගෝල්ඩන් ඩක් යන්නේ ඉතින්. දැන් බානුක රාජපක්ෂ තමයි එන්නේ ඉන්නේ. රාජපක්ෂලාගේ නම්බර් එක ගැන ගහයි දන්නේ නැහැ කොල්ලා. අද කරන්නේ ඔන්න කොල්ලා ලෙග් ස්ටම්ප් එකට තමයි හැදුවේ. දැන් බලමු. අපි ලොෆ්ට් කළාම ගහමුද? ඔව් ලොෆ්ට් ආරක් දාලා බලමු. එහෙනම් ලොකු ෂොට් එකකට අපිට යන්න වෙනවා. අන්න ෂොට් එක නියමයිනේ. ඔන්න ඕක තමයි බානුක ඕනේ. ඉතින් අපේ ටීම් එකේ හොඳ ප්ලේයර් කෙනෙක් මූ නැත්තම් අපි 22 ඒසියා කප් එක දිනලා අමාරයි. බලන්න යමු. මං කලින් ගහපු ඉන්දියා එක මැච් එක නම් දින්නා. එදා අපේ ගේමින් උදාන් ගේමින් වයිටිත් එකතු වුණා. අම්මට ආයෙත් එකයි නේ. ඔව් යානේ දෙකක් දුවන්න පුළුවන්. දුවපන්. අන්න හරි ඒකට දෙකක් දිව්වා. ලකුණු 10යි පන්දු 5යි දැන්. සාමාන්‍ය හොඳ තත්ත්වයක ඉන්නවා. ඉතින් සාමාන්‍යයෙන් පළවෙනි පන්දු ආයයට ලකුණු 10ක් කියන්නේ සාමාන්‍ය තව ලකුණු 6ක් වගේ ගහගන්න තිබ්බනම් හොඳයි. වයිඩ් එකක් හොඳයි.
ඉතින් ඒගොල්ලෝ වයිට් වගේ පන්දු දාන්න තරමට තමයි අපිට හොද ලකුණු සංඛ්‍යාවක් ලබා ගන්න පුළුවන්. එතකොට බලමු රාජපක්ෂ බලමු මිචෙල් ස්ටාක් දාන පන්දු මොකක් වෙයිද කියලා. සාමාන්‍ය මැද්ද කොටලා දුන්නේ අන්න හරි ෂොට් එක 4යි නියමයිනේ. ඔන්න ඕක තමයි වෙන්න ඕනේ. ගැම්මඩාය ගැහුවේ අපි බානුක. දන්නවනේ කොල්ලයි ගේමෙට බැස්සොත් ආයේ අතාරින්නේ ගහගෙන යනවා. ඕස්ට්‍රේලියාවට ඇප්පවුත් නැහැ. කැංගරුවන්ට ගෙලින්ම තියෙන්නේ දැන් රෙදි ටික අකුලගෙන යන්න වෙන්නේ ඔහොම ගැහුවා. එකක් දෙක ගියපු හින්දා තමයි ප්‍රශ්නේ. නැත්තම් අපේ සාමාන්‍යයෙන් එහෙම වුණත් ලකුණු 20ක් විතර ගන්න තිබ්බා විකට් ගියේ නැත්තම්. ඕවරෙත් ඉවරයි. දැන් දෙවෙනි අන්දුවාරේ දාන්න හදන්නේ ඇඩම් සම්පා. මොකක් වෙයිද දන්නේ නැහැ. කොල්ලා සාමාන්‍ය හොඳ බෝලර් කෙනෙක් ඇඩම් සම්පා කියන්නේ ඕස්ට්‍රේලියාවේ. ඉතින් බලමු කුසල් මෙන්ඩිස් තමයි දාන්නේ. ගහන්නේ. ඉතින් බලමු කුසල් මෙන්ඩිස් මොකක් වෙයිද? උඩින් ඇද්දා අයියෝ හරි ගියේ නෑ කොල්ලගේ ෂොට් එක අවුට් වුණානේ. ඒක තමයි ප්‍රශ්නේ. ඔය මේ මෙන්ඩිස් උක බින්දුවට අවුට් වෙන බින්දු සිරි කියලා තමයි දැන් නම් කියන්න වෙන්නේ. ඔය ඉතින් එහෙම හැම වෙලාවෙම ක්‍රීඩකයන්ට බැලලත් ඉතින් වැඩකුත් නෑනේ. කමන්නේ. දැන් ඉන්නේ කුසල් පෙරේරා පොඩි සනා ඔල්ලා බිල්ල එහෙම කරක එන්නේ නිකන් ගේම ගහන්න වගේ. මට බලමු මොකක් වෙයිද කියලා. ඇඩම් සම්පා ඔන්න තමයි ප්‍රශ්න. ඕක තමයි ප්‍රශ්නේ. හරි දාමු. කොල්ලා පොඩ්ඩක් යොකර කලින් දැන්නේ අම්මට පැමිණි විගස 6 ප්‍රහාරකින් සංග්‍රහ කරනවා කුසල් පෙරේරා. ඇඩම් සම්පාට ඇපත් නෑ. ඉතින් ආයේ ඔය වගේ ෂොට් ගහද්දි ඉතින් දන්නවනේ අපි කුසල් පෙරේරා කොහමද ෂොට් එක කොහොම බලන්න. ආයේ සුපිරියර් එන්නේ මීටර 76 බවුන්ස් වෙලා ආයෙත් තව යනවාද කොහෙද අර ක්‍රීඩාගාරේ මොකක් හරි. දැන් ලකුණු තමයි අපිට ඕනේ. අඩුව 30 දාගත්තා නම් අපිට අද ගේම ගහන්න පුළුවන්. ඉතින් බලමු අපි දැන් මේ බෝලේ මොකක් වෙයිද කියලා. බලමු. ඇඩම් සම්පා කමෝන් ගහන්න කුසල් පෙරේරා අන්න ආයේ 6 ප්‍රහාරයක්. නැවතත් ආයේ දෙවෙනි 6 ප්‍රහාරය එක දිගට 6 වල් දෙකක් ගැහුවා දැන්. ඉතින් මේක තමයි වෙන්න ඕනේ යාළුවනේ. ඉතින් හරිම සතුටුයි. ඉතින් මේ වගේ බැට් කරද්දී අර මුල් ටිකේ විකට් ලොස්ට් උනේ නැත්තම් අපේ අයට හුඟක් ගේමක් ගහන්න තිබ්බා. ඉතින් බලමු 4 වෙනි පන්දුව මොකක් වෙයිද කියලා. එකට එකක් වගේ තමයි. එකක් දුවපන් එකයි. හරි කමන්නේ. එකෙන් ෂේප් කරගමු. දැන් අපේ ගහන්නේ බානුකයා. බානුක නම් ගහනවා සාමාන්‍යයෙන්. මූ තමයි ඉතින් අපේ ගැහිල්ල මං බානුකව දැම්මා. නැෂනල් ටීම් එකේ මෙදා ටිකේ බානුක ප්ලේ වුනේ නැති වුණාට මට බානුක හොඳයි කියලා හිතුනේ හින්දා ඌව දැම්මා අද ස්ක්වොඩ් එකට. ඉතින් බලමු. ඩොට් බෝල් ඔන්න ඕක තමයි ප්‍රශ්නේ. පිටිපස්සට ඇවිල්ලා ගහන්න හැදුවා. ඒක තමයි වැරදි. ඉතුරු බෝල දෙකට ලකුණු 10ක් ගහන්න තිබ්බනම් මොනතරි කමන්නේ 30ම දාගමු. 30නේ අපිට හොද ආනේ තව තියෙන එක බෝලයයිනේ ඉවරයි. අයියෝ කමන්නේ 28 ගේමක් ගහන්න පුළුවන් කොල්ලෝ. කොහොම හරි ශ්‍රී ලංකාව පන්දු අර දෙකට ලකුණු 28ක් ඕස්ට්‍රේලියාවට ජයග්‍රහණය කිරීම සඳහා ලකුණු 29ක් අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් මොකද ගන්නේ? පතිරණම දාලා පොඩ්ඩක් දන ගස්සවන්න බලමු ඕස්ට්‍රේලියාව. ඉතින් යාළුවනේ වටින් පිට එන සද්දෙච්ච ගණන් ගන්න එපා. මේ පොඩ්ඩක් වහින සද්දයක් වගේ එයි මෙහාට මේ අම්බානකට වහිනවා. ට්‍රැවිල්සල් ජෝස් ෆිලිප්ස් තමයි එන්නේ. මතීෂ පතිරණ ට්‍රැවිල්ස් හෙඩ් වගේ ක්‍රීඩකයෝ තමයි දැන් ඉන්නේ. මතීෂ පතිරණ ඔන්න කොල්ල දාන්න ෆස්ට් බෝල් එක. නම් බලමු පළවෙනි පන්දුව මොකක් වෙයිද කියලා. අයියෝ කනානේ දාගෙන පටන් ගත්ත වෙලාවේද ෆස්ට් බෝල් 4. what the hell is this? මොනවාද වන්දයි ඉතින් පතිරණය දැන් නැහැ. ඉතින් මම බෝල් ගන්න විදියට ඉතින් ඒගොල්ලන්ගේ රන්ස් යන්නේ කමන්නේ. සෙකන්ඩ් බෝල් මොකක් හරි කරමු.
come on අන්න හොඳ අන්න එහෙම තමයි ඔයගේ ඩොට් බෝල් ටිකක් දාගත්තා නම් ඕස්ට්‍රේලියාව කොහොම හරි අද අපි මැච් එක දින්නොත් හරි කොහොම හරි මොකක් හරි කරලා ඕස්ට්‍රේලියාවට ගහගත්තොත් අලම් පොඩ්ඩක් බවුන්සර් පොඩ්ඩක් එක බවුන්සර් මදි වගේ නේ පොඩ්ඩක් මැද කොටල වගේ මැද කොටල කේලියා ඒකත් කෙලියා ඉතින් ඒ දාගෙන ගහන ඉතින් ඕස්ට්‍රේලියාව මට දැන් උණ ගෑන්න වගේ පොඩ්ඩක් ඇප නැතිලා ඉන්නේ ශ්‍රී ලංකාවට ඉතින් ඔය බලමු ෂොට් එක ආනේ ෂොට් එක එක්ක ඕනේ ඔන්න කමෙන්ටේටර්ස්ලා ඉන්නවා දෙන්න කියව ඉන්නවා මතීෂ පතිරණ ඔන්න ඕ ජෝපන් කොල්ලෝ පතිරණ බලමු අයියෝ ආයේ 4යිනේ ෂි මොනා කරනවද මන්ද හරියට බෝලේ වගේ බෑනේ මේකේ කරන්න දෙයක් නැහැ ඉතින් වෙන දෙයකට මුහුණ දෙන්න වෙන්නේ කොහොම හරි පොඩ්ඩක් ෆීල්ඩ් එක පොඩ්ඩක් වෙනස් කරලා ගත්තොත් හරි එතකොට පොඩ්ඩක් අපිට මේ ඒක අවුලන්නේ නැහැ මේ බවුන්ඩරි ලයින් දෙක ගාවට දෙන්නේ දානකොට මම කොහෙද මම මුලින් පටන් ගත්තේ මම කලින් ගහපු ගේම් ප්ලේ එකේ එච්චර අවුලක් ගියේ නෑනේ බෝලින් ඉඳ කලින් ගහපු එකේ ෆීල්ඩ් එකට වගේ තමයි මේ බෝල් ගන්න ගියේ ඒත් එක හරියන්නේ නැහැ ඕස්ට්‍රේලියාවට බලමු පහවත් හරියයිද ඒක න අවුලක් නැහැ එක වගේ තමයි කොහොම හරි ලාස්ට් ඕවර් එකට ඒගොල්ලන්ට 12ක් වගේ එකක් තිබ්බොත් අපිට වෙල්ලව දාලා මොකක් හරි කරගන්න පුළුවන් කොහොමද දාන්න යන්නේ වෙල්ලව තමයි මේ ලාස්ට් ඕවර් එකට නැත්තම් මේ වනිදුවක් දාන්න යන්නේ මේ ඒක තමයි සීන් මේ මොකක් හරි කරගමු කමන්නේ අන්තිම බෝලේ මොකද වෙන්නේ අයියෝ 4යි ෂි 12 තමයි ගහන්න වෙන්නේ මොකක් හරි කරගන්න ඕන කොහොමද මැච් එක දිනන එක තමයි දැන් වෙන්න ඕනේ මෙතන හරි බලමු පතිරණ සාලයා යනවානේ දාගෙන මැච් එක හරි ලාස්ට් ඕවර් තමයි දැන් දාන්න යන්නේ මම වෙල්ලාට දෙන්නේ දුනිත් වෙල්ලාලගේ පොද කොල්ලෙක් තාම වයසත් නැහැ එච්චර මැච් 6යි බෙස්ට් එක එකට 9යි බලමු ෆස්ට් බෝල් පොඩ්ඩක් ෆීල්ඩ් එක පොඩ්ඩක් හදමු එක්ක ඩිෆෙන්ඩ් එකේ 5th එක හරි 5th එක දාමු ඩිෆෙන්ඩ් එකේ 5th එක අනේ 6th එක දාමු save and exit දැන් අපි බලමු වෙල්ලගේ ෆස්ට් බෝල් අපි පොඩ්ඩක් වයිට් ක්‍රීස් එක ගාවින් දාමු එතකොට මේ දැන් අර පැත්තේ ඉන්නවනේ ඔෆ් සයිඩ් එකේ අපි ඔෆ් සයිඩ් එක පැත්තට හැලලා දාමු එතකොට 4වල් 6වල් යන්නේ ගියත් නේ බිමිදි කියනවට සාමාන්‍ය බිමිදික වගේ 4වල් යන්නේ නැහනේ ඒක නම් අවුලක් නැහැ සාමාන්‍ය ෆස්ට් බෝල් එක හොඳයි ඉතින් බලමු කොල්ලා විකට් එකක්වත් ගනීද කියලා ආම් එකක් තමයි දැන් දාන්න යන්නේ දැන් මොකක් හරි දාලා මැච් එක තමයි දිනන්න ඕනේ අන්න ඒකටත් දෙකක් වගේ දුවයි ඔව් කීපරෙන් බෝලෙන් මොකක් හරි දාමු ඒක වැඩක් නැහැ දැන් මැච් එක දිනන එක තමයි වෙන්න ඕනේ දැන් ඒගොල්ලන්ට බෝල 4කින් ලකුණු 8ක් ඕනේ ෂේප් කරගත්තොත් හරි දුනිත් වෙල්ලාලගේ අතේ තමයි අද තරගේ ඔක්කොම දේවල් ටික තියෙන්නේ දෙයකට 1යි දැන් පන්දු 3යි ලකුණු 7යි ඉතින් ඒ තුන ෂේප් කරගත්තොත් හරි අද කොහොමද අද නම් කොහොම හරි මැච් එක දිනනවා අද මං මැච් එක වැරදුනොත් ආයේ වීඩියෝ දාන්නේ නැහැ ඉතින් බලමු මොකද වෙන්නේ කියලා ආයෙ ආම් එකක් තමයි දාන්නේ මොකෝ වෙයිද අවුලක් නැහැ එක ලකුණයි ඉතින් මේ වගේ අහන්න තිබ්බ අවුලක් නැහැ දැන් ඕස්ට්‍රේලියාවට දැන් ගහන්න අමාරු දැන් උන්ට බෝල දෙකට ලකුණු 6ක් ඕනේ දැන් වෙල්ලා තමයි අද මැච් එක දින්නොත් නම් මට අනුව තරගේ වීරයා බලමු වෙල්ලා වයිට් ක්‍රීස් එක ගාවින් ඕෆ් සයිඩ් එකට කපමු දාමු ඒකටත් එකද දෙක ඒකටත් එකයි අවුලක් නැහැ දැන් අන්තිම උන්ට දිනන්න ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩකයන්ට දිනන්න අන්තිම බෝලයට ලකුණු 5ක් ඕන එක සුපර් ඕවර් යයි දන්නේ දැන් නම් සුපර් ඕවර් කියන්න බෑ කමන්නේ අන්තිම පන්දුව ඔව් ඉතින් යාළුවනේ ඉතින් අද තරගේ අපි ජයග්‍රහණය කරනවා ඒගොල්ලන්ට 2යි දුවන්න හැදෙන්නේ අපි ලකුණු 3කින්ද කොහෙද
අපි ලකුණු 3කින් තරගය ජයග්‍රහණය කරනවා. අනේ සමය වෙන්න ලකුණු 2කින් අපි තරගය ජයග්‍රහණය කරනවා. ඉතින් මේක තමයි වෙන්න ඕනේ. වෙල්ලගේ බෝලින් අසුපිරිති අන්තිම පන්දු වාරයට. ඉතින් මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් ආයේ හම්බෙමු යාළුවනේ. ඉතින් බායි.